සුබ දවසක් වේවා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා එම්බැනින් කූල් වයිබ්ස් අපේ channel එකට. අද අපි ඩුබායි තියෙන ලස්සන ඉටාලියන් ස්ටයිල් මෝල් එකක් වෙන මර්කාටෝ මෝල් එකට ආවා. මර්කාටෝ මෝල් එක කියන්නේ ඩුබායි ආවොත් අනිවාර්යයෙන්ම බලන්න ඕන යුනික් මෝල් එකක්. මේක ඉටාලියන් රෙනසන්ස් ගොඩනැගිලි ආකාරයට තමයි හදලා තියෙන්නේ. යුරෝපියන් ස්ට්‍රීට් එක ඇබ්දනා වගේ වයිබ් එකක් මේකට ආවොත් ඔයාලට ගන්න පුළුවන්. ඇත්තටම ඉතාලි භාෂාවෙන් මෙකාටෝ කියලා කියන්නේ මාකට් එක කියන එක. එහෙම නැත්නම් වෙළඳපොළ. මේකේ ගෘහ නිර්මාණ ශිල්පය ක්ලාසිකල් ඉතාලියන් ස්ට්‍රීට් ස්ටයිල් එකට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මෙහි පැස්ටල් කලර් බිල්ඩින්, ආරුක්කු ජනේල හරිම සිනමැටික් වයිබ් එකක් දෙනවා. shopping mall එකේ ඉන්ටීරියර් ඩිසයින් එක කරලා තියෙන්නේ ප්‍රසිද්ධ ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ඩැනියල් මොරලිසි. මේ මෝල් එකේ ඇතුලේ බතික් shops, cafes, restaurant වගේ ගොඩාක් තැන් තියෙනවා. මේ එක එක shops වලට ගියාම අපිට ෆීල් වෙන්නේ අපි වෙනිස් වල හරි ඔරෙන්ජ් වල හරි ඉන්නවා. shopping කරන්න හොඳම තැන. ඒ වගේම ෆොටෝ ගන්න සුපර් ස්පොට් එකක්. එතන තියෙන ග්ලාස් රූෆ්ටොප් එකෙන් ඉර එළිය නැචරලි ඇතුළට වැටෙන නිසා වීඩියෝ කරන්න, ෆොටෝ කැප්චර් කරන්න හරිම ලේසියි. අපි මෝල් එකේ හැමතැනම වගේ ඇවිදලා ඉවර වෙලා ඉතුරුලා තිබ්බ ගේම් ප්ලේ ඒරියා එකට ගියා. එතන තියෙන කාර් රේසින් ගේම් එක නම් දැක්ක ගමන් try කරලා බලන්න හිතුවා. බලන්නකෝ වීඩියෝ එකේ කොහොමද අපේ ඩ්‍රයිවිංగ్ කියලා. ගේම් එකේදී sound effects, light හැමදේම වෙනස්ම විදිහේ එනර්ජි එකක් ලබා දෙනවා. කියන්නම තුණා. අපි මේ ගමන ගියේ තනියම නෙමෙයි. අපේ හොඳම යාළුවෝ දෙන්නෙක් වෙන හසා සහ හසිත් එක්ක. මේ මෝල් එකට එනවා නම් හොඳ ෆොටෝ ෂූට් එකක්, shopping experience එකක්, coffee break එකක් එකම තැනකින් ගන්න පුළුවන්. ඉතින් අදට නවතිනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. next vlog එකේදී නැවත හමු වෙමු. bye.